ආයිබෝන් යාළුවනේ ඔන්න අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ කංකුම් වගාවක්. ඉතින් බලන්න කොච්චර ලස්සනට හැදලා තියෙනවද කියලා මේක. ඉතින් මේ කංකුම් එක මම හදලා තියෙන්නේ මිල් පාට බැරල් බාගයක. ඉතින් මේ බැරල් එකට මම මගේ ඇත්තටම මම අර කොම්පෝස්ට් එකක් හදනවා. ඒ කොම්පෝස්ට් එක මේක යටට දාලා උඩින් පස් තට්ටුවක් දාලා තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් හරිම සරෝයි කංකුම් වගාව. ඉතින් මේක අර කඩෙන් ගේන ඇට වලින් තමයි මම හදලා තියෙන්නේ. ඇත්තටම මේ ඇට ගෙනාවේ ගොඩක් කාලයකට කලින්. දැන් මම විසින්ම හදාගන්න ඇට වලින් තමයි මේ කංකුම් එක බෝ කරගන්නේ. ඉතින් මේ කංකුම් එක හැදුනාම ඔගේ මලක් හැදෙනවා. මේ මලෙන් තමයි අපි ඇට ලබා ගන්න. රයිට්. ඒ වගේම මෙතන මේ වලට පේනවා මේ පරණ වොෂින් මැෂින් එක මම හදලා තියෙනවා. වෙනත් කංකුම් වර්ගයක්. ඉතින් ඔයාලා දන්නවා මේක සාමාන්‍යයෙන් ඔය වෙල් වල, ඒතකොට ඇලවල් වල හැමතැනම හැදෙන කංකුම් එකක් තමයි මේ තියෙන්නේ. ඉතින් මේ කංකුම් එක ටිකක් දිගට වැල් දුවනවා මේ. දැනටම පේනවා ඔයාලට මෙන්න මේ වයර් එකක් තියෙනවා. ඒ වයර් එක දිගේ මෙහෙම උඩට නැගලා තියෙනවා. ඉතින් ඒක මම නම් දුවන්න දෙන්නේ නැහැ. මම සාමාන්‍ය මේකේ ආහාරයට ගන්න නිසා නිතර කපනවනේ කංකුම් එක. ඉතින් මේකෙත් මම කොම්පෝස්ට් පොහොර, එතකොට කුකුල් පොහොර ඔය විදිහට මිශ්‍ර කරලා තමයි මේ භාජනයට පුරවලා තමයි කංකුම් එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා හොඳට සාරවත් එකක් හැදලා තියෙනවා. ඉතින් ඒ වගේම මගේ තවත් භාජනයක තියෙනවා, තවත් බැරල් බාග් එක මේ විදිහට හදලා තියෙනවා මේ. ඒකත් අර පඳුරු කංකුම් එක. ඉතින් මේකේ ඉතින් බලන්නකෝ මාර සරුවට හැදලා තියෙනවා. මේකේ අර බලන්නකෝ මේ දණ්ඩක මේ මහත මේ මාර විශාලයි. ඉතින් මේ විදිහට හරි සාරවත්. මොකද මම කොම්පෝස්ට් එකක් හදනවා අර බොකාසි මෙතඩ් එකෙන්. ඒ කොම්පෝස්ට් එක මම එහෙමම ගෙනල්ලා මේකේ බැරල් එකට හරලා උඩින් පස් තට්ටුවක් දාලා තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් ගෙදරක අපිට පුළුවන් අපේ ආහාරයට ගන්න කොළ වර්ග ටික ලේසියෙන් මේ විදිහට හදා ගන්න. ඉතින් ඔන්න අපි ලෑස්ති දැන් අපේ එක භාජනයක තියෙන කංකුම් ටික ඔක්කොම කපන්න යන්නේ. ඉතින් අපිට මේ භාජනයක තියෙන කංකුම් ටික හොඳටම ප්‍රමාණවත් අද දවසේ කංකුම් ව්‍යංජනයක් හදන්න. ඉතින් සමහර කොළ එකක් දෙයක් ඉතින් මේ විදිහට අර මම හිතන්නේ මේ කුරුමිනියෝ බීලා තියෙනවා මේ විදිහට. ඉතින් ඊට අමතරව නම් ගොඩාක් හානියක් වෙලා නැහැ. මේ ගොඩක් කොළ ටික සරුව තියෙනවා. ඉතින් ඔයාලගේ ගෙදර මේ වගේ භාජනයක් තියෙනවා නම් විසි කරන මේ වගේ භාජනයක ඔයාලට පුළුවන් ලේසියම මේක හදාගන්න. ඉතින් මේක බෝ කර ගැනීමේදී අතරම මම මුලින්ම කඩෙන් යට ගෙනාවා. ඊට පස්සේ කාලයක් යනකොට මේ විදිහට හදලා තියෙනකොට මල් පිපෙන්න ගන්නවා. දැන් මේක තව ටික කාලෙකින් මල් පිපෙනවා. ඊට පස්සේ මලෙන් එනවා පොඩි ගෙඩියක්. ඒ ගෙඩියේ ඇට 3ක් වගේ සාමාන්‍ය හැදෙනවා. ඒ වේලුණෙන් පස්සේ අපිට පුළුවන් ඒක කඩලා තියාගන්න. ඉතින් අවුරුද්ද දෙකක් වුණත් ඒ ඇට ටික තියාගෙන දිගටම හදන්න පුළුවන්. දැන් මගේ ඇටත් අවුරුද්දකට වැඩි. ඒ වුණාට තාම හදපු ගමන් හොඳට පැලවෙනවා කංකුම් කට්ටිය. මම මොකද හොඳට වේලලා තියලා තියෙන්නේ. ඉතින් ඒකෙන් හදාගත්ත පැල තමයි මේ තියෙන්නේ. දැන් මේකෙත් උන් හිටනිත් දෙනකොට මල්ලෙයි. ඊට පස්සේ ආපහු ගොඩාක්ම ඇට ගන්න පුළුවන්. ඉතින් ඒ ඇට වලින් ගොඩාක්ම අපිට හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලගෙත් ගෙදර මේ වගේ භාජනයක් තියෙනවා නම් ඔයාලට ලේසියෙම පුළුවන් මේ වගේ කංකුම් වගාවක් කඩෙන් ඇට ටිකක් ගෙනල්ලා ලස්සනට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඔයාලට බෝ කරගන්නත් මේක පුළුවන් ඇට ටිකක් වේලගෙන. ඉතින් අද අපි ඔක්කොම මේක කංකුම් ටික කපනවා. ඉතින් අද දවසට ව්‍යංජනයට අපිට ප්‍රමාණවත් නිසා ඉතින් මේ විදිහට අපිට ගෙදර හදාගත්තාම තියෙන වාසිය තමයි සාමාන්‍ය කඩේ විකුණන්න තියෙන කංකුම් ගත්තාම ඒවා ගොඩාක් පහත් බිම් වල තමයි වගා කරන්නේ. ඉතින් අපි දන්නවා ඒවා ගොඩක් ওই කොළඹ ප්‍රදේශෙම අපි යනකොට දැකලා තියෙනවා ජරා වතුර බැහැලා යන වෙල් වල තමයි මේවා හදලා තියෙන්නේ. ඒ වගේ ගොඩක් බැරලෝහ මිශ්‍ර වෙලා තියෙනවා. ඉතින් මේ බැරලෝහ අපි දන්නවා කංකුම් වලට ඉක්මනින්ම උරා ගන්න. ඒ එහෙනම් කඩෙන් කියන කොළ වැඩි ඉතින් කන්න හොඳ නැහැ. දේලි කන්න හොඳ නැහැ. ඉතින් අපිටත් පුළුවන් මේ විදිහට අපේ ගෙදරත් මේ වගේ ලස්සනට වගා කරලා පිරිසිදුව කොළ වර්ගයක් ආහාරයට ගන්න.